Hello everyone, welcome back to my YouTube channel. Here is all about our trip to Sitawaka featuring the Highfields Academy Kadawata. ඉතින් අද මාර්තු පළවෙනිදා. ඉතින් මම අද කඩවත Highfields Academy එකත් එක්කම යනවා සීතාවක බොටැනිකල් ගාඩන් එකට ෆීල්ඩ් විසිට් එකක්. ඉතින් මේක ට්‍රිප් එකකට වඩා ෆීල්ඩ් විසිට් එකක් කිව්වොත් හරි. ඒ වගේම තමයි මේ ට්‍රිප් එක මට ගොඩක් ස්පෙෂල් ට්‍රිප් එකක්. පළවෙනි රීසන් එක තමයි කඩවත තියෙන හොඳම ඇකඩමි එකත් එක්ක මට මේ ට්‍රිප් එක යන්න ලැබිච්ච එක. දෙවෙනි රීසන් එක තමයි සීතාවක මම යන ෆස්ට් ටයිම්. ඒ වගේම තුන්වෙනි රීසන් එක තමයි මම මගේ හොඳම යාළුවොත් එක්ක යන ෆස්ට් ට්‍රිප් එක. ඉතින් මෙන්න මේ දේවල් නිසා මට මේ ට්‍රිප් එක මාර ඉම්පෝටන්ට්. ඉතින් මේක one day ට්‍රිප් එකක් වුණත් මම ගොඩාක් එන්ජොයි කළව ට්‍රිප් එකක්. And also I need to thank the teaching charge of Highfields Academy Kadawatha for joining me to this field trip to Sitawaka Botanical Garden. ඉතින් මම ඔයාලට Highfields Academy එක ගැන short introduction එකක් දෙන්නම් vlog එක පටන් ගන්න කලින්ම. ඇත්තටම Highfields Academy කියන්නේ grade 1 to 13 English Academy එකක්. මේක තියෙන්නේ රාගමපාර කඩවත. ඉතින් මම contact details ඔක්කොම display කරන්නම්. ඇත්තටම සාමාන්‍යයෙන් අපි ගොඩක් ඉංග්‍රීසි ඇකඩමිස් තියෙනවනේ ලංකාව පුරාවටම. හැබැයි මෙන්න මේ වගේ ෆීල්ඩ් ට්‍රිප්ස් අරන් ගිහිල්ලා ප්‍රැක්ටිකල් ලර්නින් වගේ දේවල් තියෙන ඇකඩමිස් ගොඩක් අඩුයි. කොටින්ම කිව්වොත් අපිවත් ඒ වගේ ඇකඩමි එකකට ජොයින් වෙලා නැහැ. ඉතින් ඔයා grade 1 to 13 ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා යන්න ඕන ඇකඩමි එකක් තමයි මේ. ඉතින් දැන් ඇකඩමි එකෙන් 2025 O levels කරපු නංගිල මාලිට අලුත් පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මේකේ ටීචර් ඒ කියන්නේ ටීචර් දර්ශනී විජේසිංහ ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකකුත් පටන් ගන්න යන්නේ. ඉතින් මම ඒකේ contact details එකක් දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ජෙනරල් ඉංග්‍රීසි උත් දැන් මේ ටීචර්ගෙම මේ ඇකඩමි එකෙන්ම ඉගෙන ගන්න. ඉතින් පන්ති කාමරයට පමණක් සීමා නොවූ ක්ලාස් එකක් කියන්නේ අද කාලේ ඉතින් මාරම වටින දෙයක්. ඉතින් ඒ වගේම මට දැනගන්න ලැබුණු දෙයක් තමයි මේ ෆීල්ඩ් ට්‍රිප් එක යන්නේ යාළගේ grade 5 පොතේ තියෙනවලු මෙන්න මේ වගේ සීතාවක බොටැනිකල් ගාඩන් එකක් එක්ස්ප්ලෝර් කරන්න. ඒ කියන්නේ බයෝඩයිවර්සිටි කියන පාඩමට තමයි මෙන්න මේ ෆීල්ඩ් ට්‍රිප් එක. ඒක රිසල්ට් එකක් විදිහට තමයි මේ ෆීල්ඩ් ට්‍රිප් එක යන්නේ. ඉතින් කොච්චර ෂෝක්ද නේද මේ වගේ ප්‍රැක්ටිකල් ලර්නින් තියෙන ක්ලාස් එකකට එහෙම නැත්නම් ඇකඩමි එකකට ජොයින් වෙන්න. ඉතින් මම මේ ගැන විස්තර තවදුරටත් ෂෝට් එකකින් ගේන්නම්. YouTube ෂෝට් වීඩියෝ එකකින් ගේන්නම්. ඔක්කොම ඩීටේල්ස් එක එතකන් මම ඔයාලට දැනගන්න පිණිස ඔයාලට ඕන තව ඩීටේල්ස් දැනගන්න ඕන නම් මෙන්න මේ contact number එකට call කරන්න. ඒ වගේම elocution class එකක් හොයන ඔයාටත් මෙන්න මේ Highfields Academy එකේ elocution classes තියෙනවා. ඉතින් ඔයාලට elocution classes වලට join වෙන්න පුළුවන්. තව දෙයක් කතා කරන්න ඕනේ. දැන් මම field trip එකක් දැන් මම මේකේ academy එකේ ළමෙක් නෙමෙයි. හැබැයි දැන් මම මේකේ යද්දි මට තේරෙනවා මේ ළමයිගේ discipline. ඩිසිප්ලින් ඉඳන් හැම දෙයක්ම ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඩිසිප්ලින් ඉඳන් හැම දෙයක්ම උගන්වනවා කියන එක මාර්ම හරි වටින දෙයක්. ඒ වගේම එයාලගේ ඉංග්‍රීසි කමියුනිකේෂන්, ස්පෝකන් ඉංග්‍රීසි මේ හැම දෙයක්ම දැක්කම ඇකඩමි එකේ හොඳ තමයි පේන්නේ. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේකේ පාර්ට් එකක් විදිහට ජොයින් වෙන්න කියන එක මම රෙකමන්ඩ් කරනවා. Yeah, try it out. ඉතින් කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ, කොළඹ වටේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පාටිසිපේට් වෙන්න ඕන. ඇකඩමි එකක් තමයි Highfields Academy කියලා කියන්නේ. ඉතින් coming back to the vlog අපි උදේ 8ට විතර තමයි කොහොම හරි කඩවතින් පිටත් වුණේ සීතාවකට. පැයක් හමාරකින් වගේ ගියා. ඉතින් හරිම ෂෝක්. අපි අර view point එකට වෙනකම් ඇවිදලා ඉතින් මගේ යාළුවත් මාත් එක්ක join වුණා. ඉතින් හරිම සතුටුයි මාරම enjoy කරපු දවසක්. ඒ වගේම අර චූටි නංගිල මල්ලිලත් මේ trip එක ගොඩක් enjoy කරා. ඉතින් හරිම ෂෝක් දවසක්. ඒ වගේ මාර රිලැක්ස්. කාලෙ ඇත්තටම මේක හරි unexpected trip එකක්. මොකද මට හදිස්සියෙම තමයි invitation එක ලැබුණේ. එතකොට I was so unprepared වුණත් හරිම prepared විදිහට අපි trip එක ගියා. but academy එකේ හැමදේම A to Z plan කරපු නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම මගේ හොඳම යාළුවා මගේ හොඳම යාළුවා ෂෙනලි and she's a musician. ඉතින් අපි දෙන්න swan boat ride එකකුත් ගියා. So finally මුළු දවසම enjoy කරලා relax වෙලා Highfields Academy එකේ එක නංගිල මල්ලිලා එක්ක අපි ලස්සන දවසක් ගත කරා. So thank you everyone for watching my video. Bye bye.